අද මේ කතා කරන්නේ අපි ගාසා තීරය ගැන. ඇත්තටම මේ ගාසා තීරයේ මේ වීඩියෝ එක දැක්කම පස්සේ සිද්ධ වෙන දේවල් මොනවද? මේවත් මේ දැන් මේ මුන් එකතු වෙලා මේ කරන දේ මුන්ගේ රට විනාශ කරන්න පොඩි මෙලෝ සසරක් දන්නේ නැති පොඩි උන් එක තමයි මරලා දාන්නේ. ඒක උණ්ඩෙනුයි ආහාරවලුයි හැමදේම ගහනවා. අඳින්න ඇඳුමක් නැහැ, යන්න ටොයිලට් යන්න, නිදා ගන්න තැනක් නැහැ, කෑමක් නැහැ. කොහොමද කියලා හිතන්න. අද ඔයගොල්ලන්ට හැම දෙයක් වුණොත් කොහොමද හිතන්නේ? දැන් මේ සිද්ධියම නේද අපේ මේ පහුගිය 2009 වෙච්ච යුද්ධෙදී මේ සුද්දෝ අපිට කරපු දේ. හැමදේම බොරුවට බලපෑම් කරලා ලෝකෙ කිසි දෙයක් මෙහෙම වෙන්නේ නැහැ කියලා. අපි සම්පූර්ණ යුද්ධේ කන පිට ගහන්න try කරේ. හැබැයි ඇයි අද බැරි මේ එකෙක්ටවත් ඊශ්‍රායලට බලපෑම් කරන්න? ඇයි බැරි? ඊශ්‍රායලට වඩා ශක්තියක් තියෙනවා අනිත් යුරෝපියන් රටවල් වලට. උන්ගේ මිලිටරි එක සම්පූර්ණ යොදවලා මේක නවත්තන්න පුළුවන්. සම්පූර්ණම මුළු සමූහ ඝාතනයක් කරලා මේ කරන්න දේ ඇත්තටම අපරාධයක්. අපි තව ටිකක් මේ වීඩියෝ එකේ බලමු මේ මොකද්ද මේ කියන්නේ කියලා මේ අපරාධය ගැන. ඇත්තටම මෙතෙන්දී කතා කරනකොට මේ ඊශ්‍රායලයේ අගමැති ගත්ත තීරණය සහ ඒ ගන්න තීරණයට මූලික වෙච්ච හේතු ටිකත් අපිට කතා කරන්න ඕන. දැන් මේ හමාස් සංවිධානය දැන් එක සැරේම ඊශ්‍රායලට පැනලා ගහලා මිනිස්සුන්ව මරලා ලොකු රංගනයක් දැම්මනේ. හැබැයි එතන පොඩි පොයින්ට් එකක් පේනවා. ඒ කියන්නේ ඒ ඊශ්‍රායලය කියන්නේ තාක්ෂණය අතරින් උපරිමයට ගිය මිනිස්සු. හැබැයි තමන්ගේ රටට උඩිනුයි යටිනුයි හැම පැත්තම ගහනකම් දැනගෙන හිටියේ නැහැ කියන්නේ බොරුවක් ඒක. නෙතන්යාහු වගමැති ඒ පහර දීමට ඉඩ දීලා ඔහු යොදාගත්ත ඒක සම්පූර්ණයෙන්ම පලස්තීනය සම්මතලා කරලා දාන්න. ඒක හරියට නිකන් ඇමරිකාවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගහන්න දීලා ඇෆ්ගනිස්තානය විනාශ කරා හා සමාන දෙයක්. ඒ හා සමාන දෙයක්. අවසානයේ බින් ලාඩන් කොහෙද හිටියේ? ඇෆ්ගනිස්තානයේ නෑනේ. බින් ලාඩන් හිටියේ පාකිස්තානයේ. ඒ වුණාට මුළු ඇෆ්ගනිස්තාන අපායක් කරේ ඇමරිකාව. ඒ වගේ මෙතන දේශපාලනයක් තියෙන බව උදාකාරවම පේනවා. සරලව ගත්තොත් ලංකාවේ අවුරුදු 30ක් යුද්ධේ. ඇත්තට මේ චූටි භූමිකා ඉඩකඩක අවුරුදු 30ක් යනවද යුද්ධ ඉවර කරන්න? දිගින් දිගටම දේශපාලනඥයෝ තමන්ගේ වාසියට මේ යුද්ධය උදාගත්තා. ඒක දිගින් දිගට ඇදී ගියේ. අවුරුදු 30ක් කියන්නේ ඒක හිතා ගන්න බැරි කාලයක් නේ. ඒ දේම තමයි බෙන්ජමින් නෙතන්යාහු කළේ කියන එක අපිට මේ සිද්ධි වලින් හොඳටම මේ වෙනවා. අවසානයේ මොකද මේ 6 4 නොදන්න මේ පොඩි උන්නේ මේ දුක් විඳින්නේ. රැකියාවක් කරගන්න නැහැ, කන්න නැහැ මොනවද මේ? කතා කරලා වැඩක් නැහැ මේ ගැන. තව ඕනනම් තව පොඩ්ඩක් මම පෙන්නන්නම් මේ කද්දුනේ කියලා. මේක තව කොච්චර පෙන්නුවත් ඔච්චරයි. ඇත්තටම එපා වෙලා තියෙන්නේ. දැන් බලන්න 300ක් මැරලා තියෙන මෙතන. දැන් මේකට ආධාර උපකාර දෙන්නේ කවුද? ඇමරිකාව. ඇමරිකාව ඊශ්‍රායලය උතන තියන් ඉන්නේ මොකද? මුළු සෞදි කියන්නේ මිඩල් ඊස්ට් කන්ට්‍රි ටික පාලනය කරන්න තමයි උතන
ඊශ්‍රායලයක් හදලා තියෙන්නේ. ඊශ්‍රායලට ඕන දේවල් දීලා ඕන විදියකට හැන්ඩල් වෙන්න දීලා ඔය දේවල් කරන්න දුන්නද ලංකාවේ? නෑ එහෙම කරන්න දුන්නේ නෑ. කී දෙනෙක් ඇවිල්ලා මෙතන මේව කරාද? මෙතන සම්පූර්ණ වැරද්ද තියෙන ඇමරිකාවේ. ඇමරිකාව දෙන මේ සපෝට් එක නිසා තමයි ඊශ්‍රායල කිසිම බයක් සැකක් නැතුව. සරලව බලන්න ඊශ්‍රායලයේ වටා තියෙන රටවල් ටික ඔක්කොම මුස්ලිම් රටවල්. අඩුම ගානේ තමන්ගේ ජනතාවට වෙන දේවල් ගැන හිතලා අඩුම ගානේ එක වචනයක් කියනවද? යේමනේ හොඳ නැහැ තමයි ත්‍රස්තවාදීන් තමයි ඉන්නේ. හැබැයි උන්ගේ වෙනුවෙන් ගහනවා. උන්ගේ වෙනුවෙන් ගහනවා. ඒක තමයි කරන්න ඕන නියම වැඩි. හැබැයි සෞදිය තියෙන තුර්කි එකෙක් කතා කරන්නේ නැහැ මේ ගැන. එකෙක් කතා කරන්නේ නැහැ. එකෙක්ටවත් වැඩක් නැහැ. ඒක මුස්ලිම්ද ක්‍රිස්තියානිද කතෝලිකද තමන්ගේ බල දේශපාලනය වෙනුවෙන් ඕන එකෙක් මැරෙන්න අරනවා. ඒක තමන්ගේ ජාතිය වුණත් එකයි තමන්ගේ ආගමේ වුණත් එකයි. අපි මිනිස්සු විදිහට තීරණය කරන්න ඕන එක එක පැති බෙදාගෙන මරා ගන්නවද නැත්නම් මිනිස්සු විදිහට අපි එකට ජීවත් වෙනවද කියන එක. ඒක තමයි මට කියන්න තියෙන්නේ.